පැවසුවා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලෙණයක් මුංගටයක් හෝ කඩල තැබූ ඉස්මූකුණක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6 වුණා. පිටකොන්ද අතගාන විට කුස අවුණා. ලෝකේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද?